අද දවසේ විශේෂම කරුණ මම සහභාගී වෙලා තියෙන රැස්වීම අරෝම අවස්ථාව ගත්තාම ඒක 100,000 ගාණක් වෙන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාව මම කරපු යම්කිසි සමාජ ක්‍රියාවකට ඒකම මූලික කරගෙන තියපු විශේෂ සාකච්ඡාවක් සම්මන්ත්‍රණයක් විදිහට තමයි මම දැක්කේ. ඒක මට හරි විශේෂත්වයකුත් දැනුණා. මේ ආරම්භක අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ඒ කෙටි දේශනය තුළ ඉඳලා මේ දක්වා ඒ කරපු කතා ඒ සියල්ලම මම හිතනවා මේ සමාජයේ ඒ කතා ඒ සාකච්ඡාවට සවන් දීපු තමුන්නාන්සලාගේ ජීවිතෙත් විශේෂ අවස්ථාවක් වෙන්න ඕනේ. මම ඒ ගැන එකෙන් එක කෙටියෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් පසුව. හැබැයි දැන් මේකේ මන් දීපු ආධාරය පිළිබඳ විවිධ මතක් තිබ්බා. මගේ මිත්‍රයම තමයි කිව්වේ මම සල්ලි දෙන්නේ නැහැ ලෝබයි කියන කතාව. දැන් ඔයාලා මේක විශ්වාස කරනවා ගමේ මිනිහෙක්. එතකොට අපේ මහාචාර්යතුමා කියපු අර කුහකත්වයේ අරවමව පිළිබඳත් මට මේකට සම්බන්ධයි. ඒක තමයි ගමේකම. මම විතර දීපු විස්තර ওই මිනිස්සයා විතර දන්න වින කිසිම වගේ නෝනවත් දන්නේ නැතුව ඇති. නමුත් මේක තමයි සමාජ ස්වභාවය. ඒක අපි විහිළුවක්, එතුමත් විහිළුවක් කරේ, මාත් විහිළුවක් කරේ. හැබැයි මම මෙවැනි තීන්දුවකට එදා පත්වෙන හේතුව අපගේ පහුගිය දිනේ මට මතක නැහැ. දෙසැම්බර් 20ට පෙර මට ජානක කිව්වා වගේ අපි හැමදාම කතා බහ කරන හම්බෙන කණ්ඩායමක් තමයි අපි මේ මෙතනත් අවස්ථාව නියෝජනය කරන කීප දෙනෙක් ඉන්නවා. ජානක හරහා මට පණිවිඩයක් ආවා සංජය විශේෂඥ වෛද්‍යතුමාගෙන් මෙහෙම උත්සවයක් තියෙනවා සහභාගී වෙන්න පුළුවන්ද? ඒකේ විශේෂ යෙදුමකුත් තිබ්බා. මුදල් මොනවත් බලාපොරොත්තු නෙවෙයි. මේ උත්සවයට සහභාගීත්වය තමයි මම බලාපොරොත්තු වෙන්න කියන එක අපේ සංජය හියන්තුඩුව වෛද්‍යතුමා ඒක තමයි මට ලැබුණු පණිවිඩය. ඊට පස්සේ මට ටෙලිෆෝන් නම්බරේ දෙන්න පුළුවන්ද? මේ ජානක එක දිගට කියයි යනවා. මම කිව්වා ජානක මේ නම කියපුවා මට හොඳට හුරු පුරුදු නමක් දෙන්න මට නම්බරේ මං කතා රසලට මම මේ උත්සවයට එනවායි කියලා කිව්වා. ඒක තමයි මේ සම්බන්ධය. වෙන කිසිම අරමුණක් යෝජනාවක් පසු ප්‍රතිඵලයක් එහෙම සිදුවීමක් නෙවෙයි උනේ. මම මේ උත්සවයට ගියාට පස්සේ සංජය සිරිවර්ධන විශේෂඥ වෛද්‍යතුමා විශේෂඥ අර ඥානය ප්‍රඥාව කරපු පුජ්‍යලයෝ මම මෙට ඉස්සෙල්ලා කිව්වා කියලා තියෙනවා යම් තැනක සාමාන්‍ය දොස්තරවරයෙක් අපිම ටිකක් වැඩිපුර බීලා අපිට අර සිරෝසිස් කියන ලෙඩේ හැදුනාම අපේ වෛද්‍යවරයා ගිහලා හම්බෙලා බේත් ගන්නවා. වෛද්‍යවරයා නලාව බලලා තියලා ඒ පරීක්ෂණ වාර්තා බලලා අපිට බේත් දෙනවා. ඒ වෛද්‍යවරයා හවසට බොනවා. අපිට බේත් දෙනවා එයත් බොනවා. හැබැයි විශේෂඥ වෛද්‍යවරුගේ බොහෝ දුරට මං එව්වා ඒ කාලය එහෙම දේවල් දකින්නවත් අඩුයි. ඒ වගේ විශ්වාස කරන්නත් අපහසුයි. අර වෛද්‍යවරයාට තියෙන්නේ ඒ සමාජයේ එන රෝගියා දිහා බලලා කතා බහ කරලා ඒ අවශ්‍යතාවයට බේත් ටික දෙන්න තියෙන දැනීම ඥානය. විශේෂඥ වෛද්‍යවරයෙකුට තියෙන්නේ ඒ පිළිබඳ තියෙන ප්‍රඥාව. එයාලා මේ ශරීරය ඇතුළට ගිහිල්ලා ඒ තියෙන වෛද්‍ය වාර්තා සියල්ලම අතට ගත්තට පස්සේ
මේ සම්පූර්ණ මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය සහ ඒ රෝගයට ක්‍රියාකාරීත්වය සම්බන්ධ වීම සහ රෝගය තුලින් ශරීරය තුල වෙන ක්‍රියාකාරීත්වයට මොකද්ද වෙන්නේ කියන දේ එහෙම් බැලුවා වාගේ එහෙන් දැක්කා වාගේ බලලා අවශ්‍ය කටයුතු කිරීම ඥානය ප්‍රඥාව විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මම දකින වෙනස. ඉතින් ඒක සංජය හේයන්තුඩුව මැතිතුමා ප්‍රමුඛ සමස්ත විශේෂඥ වෛද්‍යවරුන්ට ගෞරවයක් කිරීමට සහ අනිකුත් වෛද්‍යවරු කරන කාර්ය පිළිබඳව ස්තුතියක් කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. මේ විශේෂඥ වෛද්‍යකමේ මම කිව්වේ වෛද්‍ය වෘත්තිය පිළිබඳ. නමුත් යම්කිසි පුජ්‍යලයක් යම්කිසි වෘත්තියක් තුළ ඔහු කරන වෛද්‍ය වෘත්තිය වේවා වෙළඳාම වේවා කලාව වේවා ඕනෑම දෙයක ඒ ප්‍රබුද්ධ තැනට යද්දී ඇති වෙන මානසික තත්ත්වය පිළිබඳ මම මේ විශේෂඥ වෛද්‍යතුමාගෙන් දැක්කා. මම ඒක පැහැදිලි කිරීමක් කරන්න ඕනේ පොඩි වෙලාවයි. මට මේ අවස්ථාව දුන්නා. මේකට සහභාගී වෙන්න තමයි ඉල්ලීම. ඊට පස්සේ ටිකක් වෙලා යද්දී මට ආරාධනාවක් ලැබුණා ඒ වකුගඩු රෝගීන් සඳහා ආධාර මුදල් දෙන අවස්ථාවක්. මෙතුමා විශේෂඥ විදිහටම මාවත් මෙහෙව්වා කියන එක තමයි මාගේ අදහස. ඒකට තව හොඳ කාරණයක් වුණා. අපගේ ක්‍රිසාන්ති SB ගාමන්ට් ආයතනයේ ප්‍රධානී අයිතිකරුතුමිය ඉන්නවා. අපේ සොසේජස් ගීල් සොසේජස් රොෂාන් මගේ හිතවතා මිත්‍රයා ඉන්නවා. අපේ ජයන්ත ධර්මදාස අපේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රවීණ විශේෂයෙන්ම එතුමාගේ තාත්තා ගැන අපි මතක් කරන්න ඕනේ. මේ සියල්ලම ඉන්නවා. මට මේ ස්ටේජ් එකට ඇවිල්ලා මේ මට මේ තෑගි දෙන්න දීපු අවස්ථාව දීපුවම මම ව්‍යාපාරිකයෙක් වශයෙන් එතුමා විශේෂඥ වෛද්‍යවරයෙක් වශයෙන් මම ව්‍යාපාරිකයෙක් වශයෙන් මම කරපු දේ මට දීපු ලියුම් කවරේ දැන් අර ලෙඩ්ඩු පොලිමේ එනවා මට ලියුම් කවර දෙනවා. නමුත් මම මේක දෙක තුනක් දුන්නාට පස්සේ මම බැලුවා මේ ලියුම් කවරේ thickness එක මොකද්ද මේ ඇතුලේ මේක සල්ලි තියෙන්නේ. සමහර ඒවාගේ ටිකක් ඝනකමට අවු වෙනවා. සමහර එක කොලයක් තියෙන ඒවා තියෙනවා. මේක සයිස් එකත් බැලුවා 5000ද මේකේ දිග පල්ලත් මම මේ දෙන ගමන් මම දැන් මේකේ මට මේක පුරුද්දක්ම තියෙනවානේ. මේ විදිහේ මාත් මේක මගේ ඔළුවට දාගත්තා. වෛද්‍යතුමනි යාපු ලෙඩ්ඩු ඩයලයිසිස් කරන ලේ පිරිසුදු කරන ලෙඩ්ඩු මට මේකේ තියෙනවා මේ ජීවිත අත්දැකීම්. අපේ පවුලේ 12 දෙනෙක්. අපි බැන්දහම 24 දෙනෙක් වුණා. අපි මේ 24 දෙනාගෙන් ඉස්සෙල්ලාම අපි හරදාලා ගිය එක්කෙනෙක් අපේ තුන්වෙනි අක්කගේ මහත්තයා රෝගය වකුගඩු රෝගය අද වාගේ මේ හා සම්බන්ධව රටේ වෛද්‍යවරුත් රෝහලුත් මේ තරම් දියුණු තත්ත්වයක් තිබෙන්නේ නැහැ. ඒ කාලේ මට මතකයි ડોક્ટર බෙලිගස්වත් වෙන්න ඕනේ. එතුමා තමයි ලංකාවේ මම දන්නේ කොළඹ මහරෝහලටත් වැඩිය ලොකු වැඩපිළිවෙලක් මහරෝහලේ ක්‍රියාත්මක කරගෙන ගියා. ඒකට ඒ කාලේ විදිහට සිරිපාල ගම්ලත් මහත්තයා ලක්ෂ 10ක් වගේ මුදලක් දුන්නා. මාත් රුපියල් 50000 කර 60000 කර මට බොහොම මම පොඩි කාලේ ඒකට යම් උපකාරයක් කරා. නමුත් කාලීනව මගේ තුන්වෙනි අක්කා මහත්තයා මේ ලෙඩේට ගොදුරු වුණා. මේකේ අවසානයේ මට සිද්ධ වුණා මම එතකොට ආර්ථික වශයෙන් ටිකක් ශක්තිමත් නුවරින් ගයක් කුලියට අරගෙන තමයි ඒකේ නතර කරලා තමයි ඒ ඩයලයිසිස් ඒ ප්‍රතිකර්මය අපි කරගෙන ගියේ. නමුත් සුළු කාලයක් ඇතුළත
ලෙඩේ ප්‍රතිඵලයක් විදිහට ඒ අපේ තුන්වෙනියක් මහත්තයා ජීවිතෙන් සමුගත්තා. දැන් විශේෂඥ වෛද්‍යතුමා මට මේ දීපු අවස්ථාව. දැන් ඒ ඩයලයිසිස් කරන ලෙඩ්ඩු පොලිමේ එනවා. මගේ මනස මට කියනවා මේ ජීවිත අපි කොච්චර උත්සාහ කරත් අනිත් ජීවිතවලට වැඩිය ඉතාමත් කෙටි කාලයක් තුළ මේ ජීවිතෙන් සමුගන්න ස්වභාවය තමයි සත්‍ය කතාව. අපි මෙවුවා කතා නොකළ යුතු දේවල් නෙගටිව් තින්කින්. නමුත් මේ වාගේ ප්‍රබුද්ධ සමාජයක මේක තමයි සත්‍ය කතාව. මට මේ කරුණු කාරණා කීපෙම එකට එකතු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මම ලක්ෂ 100ක මුදලක් දෙන්න තීන්දුව කරේ ඉතාමත් සුළු මොහොතක් තුළ ඒ දැක්ක ක්‍රියාව නිසායි. ඒක නිසා සංජය හෙය්‍යන්තුඩුව විශේෂඥ වෛද්‍යතුමා වෛද්‍ය වෘත්තියට විශේෂඥයෙක් වාගේම සමාජ අවබෝධ කරගෙන සමාජ ක්‍රියාකාරීත්වය තුලත් විශේෂඥයෙක් විදිහට වැඩ කරපු ආකාරය තමයි සමාජයට දීපු ආදර්ශය. මේකේ තියෙන වඩාත්ම වටිනාකම තමයි ඕනෑම දෙයක තියරියට වැඩිය ප්‍රායෝගිකත්වයේ පිළිබඳ අපි අවබෝධයෙන් සහයෝගයෙන් වගකීමෙන් වැඩ කරනවා නම් මගේ ඇස් දෙකට මම මේක දැක්කා. මගේ යට ගියාව මට මතක් වෙන්නේ මේක ප්‍රායෝගිකව මම දැක්ක නිසා. මට මේ කවුරු හරි ලියුමක් කියවට වගුවඩු ලෙඩේ මෙහෙම තියෙනවා මේ විදියයි කියලා. සමහරට මෙතුමාම ලියුමක් කියවුවත් මම ලියුම් බලලා විසි කරන්නත් පුළුවන්. කාගේ හරි ඒක ලැබුණ විදිය අනුව මම තීන්දුවක් ගන්න පුළුවන්. නමුත් මේක තමයි ජීවිතේ මෙතුමා කරපු ක්‍රියාව අනිත් සෑම කෙනෙක්ම මෙතන ඉන්න විවිධ වෘත්තිවල විවිධ ව්‍යාපාරවල ඉන්න සෑම කෙනෙක්ම මම මේ කියපු දේ මම මේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් වශයෙන් මම මේ දෙන උපදේශය පිළිබඳ මොහොතක් හිතන්න ප්‍රායෝගිකත්වයේ කියන එක තමයි බොහෝ ජීවිත අභියෝග මෙන්ම සමාජ අභියෝග ව්‍යාපාර අභියෝග මේ සියල්ලම ජය ගන්න පුළුවන් විශේෂිත ක්‍රමයක් කියන එක මගේ ජීවිතයේ අත්දැකීම් තුළ අද දවසේ මතක් කරන්න කැමතියි. ඉන් පසුව මම කිව්වා අද තිබ්බ දේශන ඔක්කොම මාත් මේ රැස්වීම් දහස් ගාණක් ලක්ෂ ගාණකට සහභාගී වෙලා ඇති. නමුත් අද තිබ්බ කතාවල ප්‍රථම ධර්ම දේශනාව කරපු අපේ නායක හාමුදුරුවෝ බොරැල්ලේ ප්‍රධාන පන්සලේ සිට පැමිණි. මම මේ එදා රැස්වීමේ කිව්වා අවශ්‍ය කතාවේ මම අවස්ථ ටික විතරයි ගන්න ඔක්කොම මතක තියාගන්න බෑ. අර එදා ඒ කතා කරපු විශේෂඥ අනිත් වෛද්‍යතුමාද නැද්ද දන්නේ. අපේ හාමුදුරුවන්ගේ කතාව ඒ බණේ පාලි භාෂාව උන්වහන්සේ සිංහලට පරිවර්තනය කරලා දුන්නා. මම නම් ඒ පාලි මට මතක කියන්න මතක නැහැ. නමුත් මට තේරුණ විදිහට එක වෙලාවකට ගොරෝනවා විතරයි වැස්ස නැහැ කිව්වා. තව වෙලාවකට වැස්ස තියෙනවා ගොරවන්නේ නැහැ කිව්වා. ඊළඟ වෙලාවට වැස්සයි ගොරෝන එකයි දෙකම තියෙනවායි කිව්වා. සමහර වෙලාවට ගොරවන්නෙත් නැහැ වහින්නෙත් නැහැ කිව්වා. මම බුද්ධ ධර්ම වෙනස් කරන්න බැරි වුණාට තුන්වෙනි පදේ හතරවෙනි තැනට ආවනම් හොඳයි. සද්දෙත් තියෙන්න ඕනේ වහින්නත් ඕනේ. ඒ විදිහට තමයි මම හිතාගත්ත විදිය. මේ කියමන විශේෂයෙන්ම මේ රටේ දේශපාලඥයන්ට තමයි තේරුම් කරලා දෙන්න ඕනේ. හැබැයි මේ හිටපු දේශපාලඥයාට මේ ඉන්න දේශපාලඥයාට මේ ඉන්න නිසා කියනවා නෙවෙයි. එයාලට ඒව අදාළ නැහැ. එයාලගේ සද්දෙයි ගුරුවිල්ලයි දෙකම තිබ්බ දේශපාලඥයෝ දෙන්නේ තමයි මේ ඩලස් අලහප්පෙරුම් මැතිතුමාත් අපේ ජීවන් කුමාරතුංග මැතිතුමාත් මම දැක්කේ ඉච්චරයි. තව කවුරුවත් ඉන්නවද දන්නේ නැහැ. මේක තමයි ඇත්ත කතාව. ඊළඟට අපේ පියතුමා මෙතන හාමුදුරුවෝ දෙන්නයි එහා පැත්තේ පියතුමාලා දෙන්න ඉද්දි
අතන මායි මගේ නෝනයි ඉන්නකොට මම ඒකත් පොඩි සංසන්දනයක් කරා මම කණ්ඩ කරලා කියන්නත් විතර මේ අවස්ථාව එතුමිය කතෝලික මගේ නෝනා කතෝලික මම බුද්ධ ආගමේ මෙතන පේනවා මෙතන ආම්දුරු දෙන්නයි පියතුමල්ලා දෙන්නයි මේක තමයි සමාජයේ තියෙන්න ඕන අපේ සම්බන්ධතාවය මෙවුව මේ ಜಾති ආගම් කුල ભેද මට අදාළම නැහැ නමුත් මගේ ඔළුවට ගත්ත දේ ඒ පියතුමන් සහ අපේ බණ්ඩාර ඇහැලියගොඩ අසහාය ගීත රචක ඒ කතා දෙකේ මට මතක දේ අපි අද හුස්ම ගන්නේ මේ වාගේ යහපත් ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් ඒ දෙදෙනාටම වගොඩුවක් බද්ධ කරපු දෙදෙනෙක් අපි අද හුස්ම ගන්න මේ යහපත් ක්‍රියාව තුළ ලැබුණු ප්‍රතිඵලයක් වශයෙන් ඒක කියනකොට ඒ පියතුමන්ගේ මම දැක්කා ඉතම සංවේදී තත්ත්වයට පත් වුණා දෙදෙනාම ඒ කතාව කියද්දී එයාලට දැනෙනවා ඒ මරණය පෙනිපෙනී ආපහු ආපු ගමනේ මේ ලොව දකින්ද මේ ඉර දකින්ද මේ හඳ දකින්ද තමුන්ගේ සෞර්දයෙන් දකින්ද ඒ ලැබුණු වාසනාව කොයිතරම් එකක්ද කියලා එයාලගේ අත්දැකීම් තුළ ඒ කතාවේ එහෙම කියවුණා. ඊට පස්සේ විශේෂයෙන්ම මහාචාර්ය විජේසූරිය මැතිතුමා මම ඇත්තටම එතුමා දන්නේ 2015 මම මේ දේශපාලනයක් ගැන කතා කරනවා නෙවෙයි මම නමුත් සත්‍ය කතාව වුණ දේ කතා කරන්න මම කිසිසේත්ම බය වෙන්නේ නැහැ. අපේ සහෝදරයාගේ 2015 ජනාධිපතිවරණයේදී තමයි මට එතුමා හම්බෙන්නේ. මම ඊටමත් ඒ අයියාගේ යාළුවොත් එක්ක මම වැඩි සම්බන්ධකම් හදාගන්න තියන්න මම වැඩි යන්නේ මම පොඩි ગેප් එක මම ગેප් එකක් තියාගෙන මගේ ලෝකෙමට නෙවෙයි අයියට තියෙන බයට. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි එතුමාගේ ඒ අවස්ථාවේ 2015 ඉතාමත් රටට යමක් කරන්න ඕන කියලා තීන්දුවක් ගත්ත පිරිසකගේ මූලිකත්වයක් තමයි එතුමා දරුවේ. නමුත් ඒ උත්සාහයන් සියල්ල අසාර්ථක උනේකේ ප්‍රතිඵල සාර්ථකත්වය යම් යම් දේවල් වල තිබ්බත් සමත්යක් වශයෙන් අපි අසාර්ථකත්වය පිළිගත යුතුයි මහාචාර්යතුමනි. ඒක ඔයාලගේ අපේ වරදක් නෙවෙයි. අපේ අවස්ථාව නිර්මාණය කිරීමේ නියමය වුණා මිසක් අපි පරිපාලනයට සම්බන්ධ වුණ මිනිස්සු නෙවෙයි. නමුත් ඉතින් මේ රටේ මේක දිගට වුණ දේවල් වල ඒ වුණ ක්‍රියාව පිළිබඳ අපි ඊට වැඩිය කතා කරොත් මේක දේශපාලන කතාවක් වෙනවා. ඒකෙන්ද මම ඉතින් නවතිනවා. හැබැයි එතුමාගේ කතාව තුළ මං ගත්ත විශේෂ දේ වෛද්‍යවරුන්ට රුපියල් 7 ලොකු වෙලා තියෙනවා කියන එක. රුපියල් 7 ලොකු තමයි ඇත්ත. නමුත් මේ වෛද්‍ය වෘත්තියේ සමහර තැන්වල ඒ රුපියල් 7 සම්බන්ධව ඒ කරන ක්‍රියාවන් පිළිබඳ යම්කිසි ගැටලු ප්‍රශ්න සමාජයේ තියෙනවා. මට ව්‍යාපාර කටයුතු කරගෙන යන කාලෙක එක අවස්ථාවක මම අදටත් ඒ ඉඩම තියෙනවා පොළොන්නරු මහ ස්පිරිතාලට අල්ලපු ඉඩම මම හිතන අක්කර 5කට වැඩි ප්‍රමාණයක් බැමි බැඳලා සියල්ල කරලා ගඩොල් වැලි අදිනකොට ස්පිරිතාලයක් හදන්න අයියා මට පණිවිඩයක් කිව්වා එයාව හම්බෙන්න කියලා. මම පොළොන්නරුවේ ගෙදරට ගියා. මොකක්ද උඹ අතන කරන්න හදන්නේ? මම කිව්වා ස්පිරිතාලයක් හදන්න. ඩඩ්ලි උඹට සල්ලි තියෙනවා මදිද? උඹ දන්නවද මම කියපු වචනේ අයියා මට උඹ මල්ලි කියනවා නම් හරි අඩුයි ඩඩ්ලි හරි ඔය වගේ තමයි කියන්නේ. මට ඒ වෙලාවේ දීපු උපදේශයක් ඩඩ්ලි උඹ ස්පිරිතාලට ගියපු මිනිස්සුන්ගෙනුයි උසාවියට යන මිනිස්සුන්ගෙන් හම්බ කරන්න හිතන්න එපා කොයි වෙලාවකවත්. ඒක එයාගේ සිතුවිල්ල. හැබැයි එයාගේ දේශපාලනය හා සම්බන්ධව කතාවක් වුණත්
අපි ඒකේ ගත යුතු යමක් තියෙනවා. ඒ ගත යුතු යම අපි අරගෙන අපි ස්පිරිතාලයක් හැදුවේ නැත්තම් මට උසාවිය නම් හදන්න බෑනේ. ඒකත් ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අයියා එදා මට ඒ උත්තරේ දෙන්න බැරි වුණා. නමුත් අද මට එහෙම එකක් කිව්වනම් මම අයියට කියනවා මේ සමාජයේ දිනෙන් දින වෙනස් වෙන ලෝකයේ සමාජ ස්වභාවය අනුව අපි මේතන්ට යා යුතුමයි අයියේ. හැබැයි ඒකේ ගුණාත්මක බවක් තියෙන්න ඕනේ. අන්නේ ගුණාත්මක බව නැති එක ගැන තමයි අර මහාචාර්යතුමාගේ පැහැදිලි කිරීමේදී කරේ කියන එක තමයි මගේ විශ්වාසය. එහෙම නැත්තම් මගේ තීන්දුව නම් අධිකරණ අමාත්‍යාංශයයි විදේශ අමාත්‍යාංශයයි විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යාංශයත් විදේශ අමාත්‍යාංශයත් මුදල් අමාත්‍යාංශයත් අතේ තියාගෙන අනිත් සියලුම දේවල් පෞද්ගලිකකරණය විය යුතුමයි. හොඳ සේවාවක්, හොඳ දියුණුවක්, ශක්තිමත් ජාතියක් අනාගතයක් වැඩපිළිවෙලක් ආර්ථිකයක් බිහි කිරීම සඳහා එහෙම වැඩපිළිවෙලක් විය යුතුමයි. ඒකට හේතුව රාජ්‍ය සේවයේ තියෙන ප්‍රශ්න නෙවෙයි. ඒ කරන කැපකිරීම කවදාවත් පුජ්‍යලිකාංශයේ කරන කැපකිරීමක් රාජ්‍ය සේවය වෙන්නේ නැහැ. හැබැයි අපි පුජ්‍යලිකාංශය සහ රාජ්‍යාංශය වශයෙන් අපි මේක බෙදාගෙන හිටියට දැන් මට තියෙන දේ හරි අපේ ජයන්ත ධර්මදාස මහත්තයාගේ දේ හරි මෙතන ඉන්න අනිත් ව්‍යාපාරිකයින්ගේ ඒ දේපොළ වස්තුවේ සම්භාරය ඇත්තටම මගේද? මගේ දේවල් ඇත්තටම මගේද? මොකද්ද මට එහෙම තියෙන අයිතිය? මං ඒකෙන් පුජ්‍යලිකව හරි හම්බ කරපු දෙයින් මට මොකද්ද තියෙන ඵලය? තුන් වේල කාපු එකයි, බොනවනම් ටිකක් බීපු එකයි, අඳලා පන්දලා ලස්සනට හිටපු එකයි, සතුටෙන් හිටපු එකයි ඇරෙන්න මේ මුළු සියලු සම්පත් තිබ්බත් මේ සියලු දේවල් දාලා යන්න ඕන කියන එක මේ හැම කෙනෙක්ම අත තියාගන්න ඕනේ. අන්තිමට ඔච්චරයි අපි අරගෙන තියෙන්නේ. වෙන මොකද්ද? දැන් මම ඔය 2017 නුවරඑළිය මගේ හෝටලේ ඕපන් කරද්දි මම අපේ අයියා ඉස්සරහ එතකොට අයියා ජනාධිපති මං ආවා දැන් මගේ පෙට්ටියේ මුළු හතර එතකොට මට හෝටල් 4යි තිබ්බේ. පොඩි ණයකුත් දාන්න බෑ දැන් 6ක් තියෙනවා. එතකොට 4යි. හැබැයි කතාවට ගැලපෙනවා 4. මං ඇහුවා මගේ පෙට්ටියේ මුළු හතරේ හෝටල් 4 තියාගෙන ඔය කියන මහ ලොකු මෝල මගේ බඩ උඩින් තියාගෙන යන්නද කියලා මං ඇහුවේ. මේක තමයි සත්‍ය කතාව. මේක පරිපාලනයේ වෙනසක්. ඒක නිසා ඒ රාජ්‍ය පොදු කියන ඒ පරිපාලන ක්‍රමේ පොදු මට්ටමින් ගියොත් මේ අපේ තියෙන මේ ආර්ථික අපහසුකම් මේ රටේ තියෙන මේ දියුණුවක් නැතිකම පිටරටකට ගිහිල්ලා ආපෝ කියලා කියන ඒකෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. මේ තියෙන දේවල් ක්‍රමවත් වැඩපිළිවෙලකට පෞද්ගලිකාංශයත් එක්ක රජයේ ආදායම් වැඩි වෙන විදිහට සමාජ ගැටලු වැඩි වෙන විදිහට අර මහාචාර්යතුමා කියපු විදිහට සමාජ මිනිසුන්ට අසාධාරණ අගටුත්තක් වෙන්න විදිහට ක්‍රමවත් වැඩපිළිවෙලක් තුළ මේක ක්‍රියාත්මක කිරීම තමයි අපේ විය යුත්තේ. ඒක නිසා දැන් කාල වේලාව පිළිබඳ ඩලස් සරහප් පෙරුම් මැතිතුමාගේ එතුමාගේ කතාවේ ගෝත්‍රිකවාදී දේශපාලනය බල්ලෙකුට වටින්නේ නැහැ. මන්ට දේශපාලනය ගැන මම ඕන එකෙක් කතා කරනවා. වචනේ ඕන එකෙක් කොහොම මම එහෙම කිව්වා තමයි. ඕනෑම කෙනෙක් නෙවෙයි ඕනෑම එකෙක්. එම්මට වැදගත් විදියට කතා කරන්න ව්‍යාපාර ගත්තත්, කලාව ගත්තත්, වෙළඳාම ගත්තත්, දේශපාලනය ගත්තත් අපේ රටේ ඉන්නේ සුළු පිරිසයි වැදගත් නම්බුවක් ගරුත්වයක් දීලා කතා කරන්න පුළුවන්. ඒකින්ද සමත්වයක් වශයෙන් ඕනෑම එකෙක් කියලා කතා කරන්න තමයි මම කැමතියි. ඒකේ බහුතරය වැඩි නම් බහුතරෙත් පොඩි ප්‍රමාණයක් නෙවෙයි 90%ක්ම 95%ක් 98%ක් 99%ක් 100%ක්ම වැඩක් නැති උනුත් ඉන්නවා සමහර තැන්වල. සමහර වෘත්තීය සමහර වක්කීම් දරන විශේෂයෙන් රාජ්‍ය සේවය. ඒක නිසා මෙවැනි මේ සමාජය අපි එකතු වෙලා මේ කරන කාර්යභාරය මම මේ වකුගඩු ප්‍රශ්නේ
අපේ තවත් කෙනෙක්ගේ කටින් කියවුනද තමයි අංක 1 හදවත තවත් රෝගයක් ගැන කිව්වා මට දියවැඩියාව. ඔව්. දියවැඩියාව මටත් තියෙනවා. මේ දියවැඩියාව තියෙන රෝගියෙක්ගේ අයියයි මල්ලි වාගේ කියලා කියනවා ප්‍රෙෂර් එක. ඩයබටික් ප්‍රෙෂර් සහෝදරයෝ වාගේ. ඒ දෙකේම ඉෆෙක්ට් එක එන්නේ වකුගඩු වලට. එතකොට සමත්ත සමාජයේ හරි විදියට පරීක්ෂණයක් කරලා බැලුවොත් මම හිතන විදියට නොදන්න පිරිස වැඩි හරි විදියට පරීක්ෂණයක් කරොත් 40%කට පමණ ප්‍රමාණයක් වයස භේදයෙන් තොර අද මේ රෝග දෙකම තියෙන එක තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට අපි ලැහැත් වෙන්න ඕනේ ඉදිරියේ මේ වකුගඩු රෝගය මේට වැඩිය බරපතල එකක් වේ මේ රට තුල කියලා. අපේ විශේෂඥ වෛද්‍යතුමනි මම පොඩි මේ කතාව කියලා මම කතාව ඉවර කරන්නම්. මාචාර්යතුමනි අපි ඔබතුමාට ප්‍රශ්නයක් තිබ්බා මට ඩඩ්ලි කියලා ඇයි නම දැම්මේ කියලා. 1930 ගණන් වල ආරම්භ වුණ දෙවන ලෝක යුද්ධයේ එවකට බ්‍රිතාන්‍ය පාලකයන් විසින් තමයි මේ රට පාලනය කරේ. ඒ වෙලාවේ මේ රටේ ශ්‍රී ලංකා රාජකීය කියන රොයල් ආමි, රොයල් එයාර්ෆෝස්, රොයල් නේවි කාලේ රොයල් ආමි එකේ සොල්දාදුවෙක් තමයි මගේ තාත්තා. ඒ කාලේ ඒ යුද්ධ හමුදාවට බැඳිලා ඒ රාජකාරී වුණාට පස්සේ ඔවුන්ට කරන යුතුයකමක් ගරු කිරීමක් යුතුයකමක් වශයෙන් එවකට අගමැති ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් ජනපද 400ක් හැදුවා පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර යටතේ. ඒක 292 වෙනි ජනපදයේ ලක්සු වෙන කියන ගම තමයි අපේ ගම. අපේ තාත්තා මාව හම්බුන වෙලාවේ අකුරු බලනවානේ නම් දාන්න. ඒකට ආවේ වී අකුර තමයි නමට ආවේ. තාත්තා කල්පනා කරා තාත්තට උමනා තිබ්බේ මට ඩඩ්ලි කියලා දාන්න වෙන්න ඇති. නමුත් ආවේ වී අකුර. ඊට පස්සේ දැම්මා විජයානන්ද. UMP අගමැතිවරයෙක්ගේ නමක් විජයානන්ද දහනායක. ඩඩ්ලි සේනානායක. මගේ නම් දෙකම අගමැතිවරු UMP ආණ්ඩුවේ අගමැතිවරු දෙන්නෙක්ගේ නම ගැන හිතලා තමයි අපේ තාත්තා ඒ අපිට ඉඩකඩම් දීලා පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ යටතේ ඩී.එස්. සේනානායක මැතිතුමා කරපු ඒ ලබා දීපු සේවයට ගරු කිරීමක් වශයෙන් අපේ තාත්තා මගේ උප්පන්නට දැම්මා විජයානන්ද, ගෙදරට දැම්මා ඩඩ්ලි කියලා. එහෙම තමයි ඒ ඩඩ්ලි නම උනේ. ඉතින් දැන් සමහරු ගණන් හදලා කියනවා ඩඩ්ලි දුන්නේ නිකන් හාල්, මේ ඩඩ්ලි දෙන්නේ සල්ලි වලට, මේ ඩඩ්ලි තමයි නියම හාල් දෙන්නේ. ඒ ඩඩ්ලි දුන්නේ මහ ජනතාවගෙන් එකතු කරපු බදු මුදලෙන් තමයි. එතුමාගේ පුජ්‍යලක සල්ලි වලින් එතුමා කරේ ගරු සේවයක්. ඒ ඔක්කොම පිළිගන්නවා. ඒක ඇත්ත. නමුත් එදත් දුප්පතාගේ ඒ සානදායි වැඩ පිළිවෙලක් කරේ තමයි එතුමා ඒව කරේ. හැබැයි මං එව්ව පිළිබඳ ඒව මෙනෙහි කරද්දි මේ කතාව කොච්චර දිග වුණත් හාල් සේරු දෙකට ඡන්දෙ දීපු 68ට ඡන්දෙ දීපු මේ අපිට මතක ඉතිහාසෙ මේ රටට කෙලවෙලා තියෙන්නේ ඒ වාගේ මොකක් හරි එකක් දෙන්නම් කියපුවාම ඒක තමයි මෙතන අස්වැද්දම කරන කතා කරා අපේ ඩලස් සැමතුමා සමෘද්ධි ගැන කතා කරා. අර ඩල ඔය එක එකගෙන් ඉන්නවට වැඩිය අර ලක්ෂ 14 හොඳ නිර්ණායකයන්නේ රටේ දුප්පත් වැඳ ගන්න ඕන නම් ඒක තමයි ගන්න ඕනේ ගාන. කිසිම ප්‍රශ්නයක් නැහැ. අර ඒ ලයිට් බිලේ පොයින්ට් 30ක යුනිට් 30 දවසට එකයි. ඒ දවසට එක මම ඒ කියද්දි මම හිතෙන් හිතාගත්තා මම නිතරම ගණන් හදන කෙනෙක්. දවසට යුනිට් එකක් වුණාම ඒ ගෙදර අම්මයි තාත්තයි දුවයි පුතයි 4 දෙනෙක් ඉන්නවනේ. ඔය අතර තව අම්මත් ඉන්න පුළුවන්නේ. යුනිට් එක 4ට බෙදුනාම දවසේ කෙනෙක්ගේ විදුලි අවශ්‍යතාවය යුනිට් කාලයි. මේක තමයි රටේ තත්ත්වය.
කෙරුවාවේ තරම. තවත් කුලල් කාගෙන සමාජය ඇතුලේ විවිධ ඔවුන්ගේ ඒ ව්‍යාපාර හැකියාවන් නෙවෙයි ඔවුන්ගේ තියෙන ඔවුන්ගේ විශේෂයෙන්ම තියෙන දේශපාලන අයිතිවාසිකම් ඒව දිනා ගන්න මේ සමාජය විනාශ කළා මේව කෑලි කෑලි වලට පත් කළා තවත් දේශපාලන පක්ෂ බිහි වෙනවා මෙව්වට ජයන්ත මහත්තයා මම මෙව්ව මගේ කටින් පිට වෙන ඕනෑම වචනක වක්කීම මම බාර ගන්නවා මම බය නැහැ මට මම හොරෙකුත් නෙවෙයි මම ඇමතිවරයෙක්ගේ මල්ලි කෙනෙක් විපක්ෂ මන්ත්‍රීගේ මල්ලි කෙනෙක් නියෝජ්‍ය ඇමතිගේ මල්ලි කෙනෙක් ඇමතිගේ මල්ලි කෙනෙක් ජනාධිපතිගේ මල්ලි කෙනෙක් මම එහෙම කියන්නේ ඔය දේශපාලන කතාවට අදාළ මන්ත්‍රීවරයා ඇමතියා ජනාධිපතියාගේ ඒ සහෝදරවරුන්ගේ ගෑණිගේ බෑනගේ මාමගේ මාර ජොයින්ට් එකක් තියෙන්නේ හැබැයි සිරිසේන පවුලේ එක නැහැ අපි ආඩම්බරව කියනවා කියන්නත් ඕනේ නමුත් මිනිස්සු මෛත්‍රීපාල සිරිසේනට ගරනවා අනිත්තුන් ඔළුවේ තියාගෙන ඒක තමයි සමාජ මට්ටම එව්වත් අපිට අහුවන වෙලාවක් කියන්න ඕනේ ඒ පිළිබඳ ගැටලුවක් නැහැ මේක තමයි සත්‍ය නමුත් දැන් කාල වේලාව පිළිබඳ ඔක්කොම ලොකු විශාල ප්‍රශ්නයක් තිබ්බා අපි කෙසේ වෙතත් අපේ අර පියතුමන් අපි තුන්වෙනි දවසට අපි හම්බුනේ අපි පළවෙනි දවසේ හම්බුනේ වතිකානුවේ විදේශ මෙතුමාගේ මේ ලංකා සංචාරයේ අපේ එතුමත් සමග එකතු වෙලා අපේ පොඩි පසුව තමයි අපි දැනගත්තේ පොඩි ඥාති සම්බන්ධකම් වාගේ සමාන දේවලුත් තියෙනවා නමුත් විශේෂඥ වෛද්‍යතුමනි ආදරණීය කලාකරුවනි සහෝදර ව්‍යාපාරිකයිනි රටේ දැනුගත් වක්කීම් දන්න ආචාර්ය මහාචාර්ය වරුනි සමාජයේ පිළිබඳ වඩාත් හැඟීමක් දැනීමක් තියෙන රාජ්‍ය සේවයේ සියලුම අයගෙන මෙවන් වැදගත් දවසක අවුරුද්දක ආරම්භයේ අද තුන්වෙනි දවස මේ තුන්වෙනි දවස යෙදුනෙත් හරියටම පොයේ දවසට ඒක තමයි අපේ හාමුදුරුවෝට ප්‍රශ්න ගොඩක් තිබ්බ දාන වන්දනට පොය හා සම්බන්ධ ඒක නිසා තමයි විශේෂයෙන්ම මෙතනින් නික්ම ගියේ අපි මේ වැදගත් දවසේ අපි වාගේ මේ අපි අද දවසේ ඇති වුණ මේ සම්බන්ධතාවය අපේ හැකි ශක්තිය උපරිමයේ යොදවලා මේ වකුගඩුවා සම්බන්ධව මේ පිහිටවාගෙන තියෙන මේ සමාජ සංවිධානය ශක්තිමත් කිරීම මෙන්ම අනිකුත් සෑම සමාජ වගකීම් පිළිබඳ ඔබට සහ මට තියෙන මේ හැකියාව හැකියක්මනින් මේ සමාජය තුල සමාජගත කළා අපි කණ්ඩායමක් වශයෙන් වකුගඩු පමණක් නෙවෙයි මේ ජීවත් වීමට මනුස්සත්වයට එන ඕනෑම අභියෝගයකට මූණ දෙන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායමක් විදිහට අපි එකතු වෙලා මේ අභියෝග ජයගමු කියන යෝජනාව තමයි නාසලා ඉදිරියේ තබින් මන්නේ දෙනවා සියල්ලන්ටම ස්තුතියි